හායි කොහොමද ඉතින් ඔයාලගේ ජීවිතේ? මේ දවස්වල තියෙන අගහිගකම් අමාරුකනුත් එක්ක කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන යනව නේද? මාත් ඒ වගේ. මම ඉන්නේ ඩුබායි වල. මේ ඉතින් මම වැඩට යන ගමන් අදත් වැඩට යන්න ඕනේ. සතියකටම තියෙන එක නිමාඩුවයි. පැය 12 14 15 ෂිෆ්ට් එක වැඩ කරලා ඇවිල්ලා උදේ පාන්දරම නැගිටිද්දී අනේ අද නම් වැඩට යන්න බෑ. හරි මහන්සි. එක දවසක් දවසම නිදා ගන්න තිබුණා නම් මේ විදිහට හිතලා නැගිටලා මේ වගේ ස්ටාෆ් බස් එකක නැගලා හරි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකකින් හරි මං වගේම කම්මැලිකමේ වැඩට යන මගේ ආදරණීය යාළුවෝ දහස් ගාණක් මේ ඩුබායි අහස යට ඇති. ඔයාගේ මගේ හීන බලාපොරොත්තු අරමුණු මේ ඔක්කොම එකක් නොවෙන්න පුළුවන්. හැබැයි මං අනිවාර්යෙන්ම දන්නවා මේ අපි දෙන්නම යන්නේ සතුට හොයාගෙන යන ගමනක්නේ. මේ විදිහට සතුට හොයාගෙන යන ගමනේදී මට වගේම ඔයාගේ ජීවිතේ පෙරදිච්ච තැන්, වැටිච්ච තැන්, රිදුන තැන්, නැති වෙච්ච දේවල් එමටත් ඇති. චායි එකකින් පරාටා එකකින් ගෙවාගත්ත දවස් මට වගේම ඔයාටත් අනිවාර්යෙන්ම ඇති. සහලෝලා උණ හැදුනත් පැනඩෝල් පෙත්තක් විතරක්ම අරගෙන පහවදත් වැඩට ගියපු අවස්ථා ඕන තරම් ඇති. රට ජීවිතය හිතන තරම් කියන තරම් සුන්දර නෑ කියලා ඔයයි මමයි දෙන්නම දන්නවා. හැබැයි දුක් වෙන්න එපා. මේ අපි එකතු කරන්නේ අපේ ලස්සන ලෝකය හදන්න උවමනා කරන ශක්තිය. කතාවක් තියෙනවනේ දුක් විඳින මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕනේ කියලා. අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු ඔයාට මට වගේම ජීවිතේ කට්ට කන අනිත් හැමෝටම උතුරන්න දවසක හරියන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයාගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න සහ අද දවස ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං ගිහින් එන්නම්.